HDB ලොක්කා මේ යන්ත්‍ර කට්ටලේ සම්පූර්ණ මුදල් එකවර ගෙවා වෙන් කරව ගන්න ඔයාට 1,69,000ක් වටිනා 9FC one shot ඇඹරුම් යන්ත්‍රයක් නොමිලේ ලබා ගන්න අවස්ථාව. ඉතින් අපි අද දවසේදී කතා කරන්නේ මේ මැෂින් එකේ තියෙන ස්පෙක් සම්බන්ධව මේ මැෂින් එක ක්‍රියා කරවන්නේ කොහොමද? විශේෂයෙන්ම වී ටික කොහොමද සහල් වෙලා ගල් වැලි ඉවත් කරලා කොහොමද අපි ප්‍රොඩක්ට් එකක් විදියට ගන්න කියන එක සම්බන්ධව ඉතින් අද දවසේදී මේ මැෂින් එකේ තියෙන කොටස් සම්බන්ධව මේ ක්‍රියාවලිය සම්බන්ධව ඒ වගේම මේකින් ප්‍රොඩක්ට් එක කොහොමද අවුට්පුට් එකක් විදියට ගන්න කියලා කතා කරන්න ඉඳලා අපි බලමු මේ මැෂින් එක ක්‍රියා කරවන්නේ කොහොමද අවුට්පුට් එක කොහොමද එන්නේ සහ ඇයි මේ යන්ත්‍රයට මෙච්චර ඉල්ලුමක් තියෙන්නේ කියලා. මේ යන්ත්‍රයේ ප්‍රධාන කොටස් ගත්තාම විශේෂයෙන්ම මේ තියෙන්නේ 6N1000 V-මෝල. එතකොට මේ V-මෝලෙන් පස්සේ අපේ ගල් වැලි ඉවත් කරන යන්ත්‍රය තමයි මේ තියෙන්නේ. එතනින් එහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ සෙපරේටර් එක. මේ මැෂින් තුනම එකතු වුණාම තමයි ඔයාට V සුපිරි සහල් බවට පත් කරගන්න පුළුවන් ගල් වැලි ඉවත් කරලා. ඉතින් මේ යන්ත්‍ර තුනම තමයි අපේ HDB ලොක්කා පැකේජ් එකේ අන්තර්ගතය. ඉතින් බලමු මේ යන්ත්‍රයේ තියෙන කොටස් කොහොමද සහ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. අපි බලමු මේ යන්ත්‍රයට කොහොමද V ඇතුළත් කරගන්නේ සහ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා ගේන V ටික මෙන්න මේ 6N1000 මැෂින් එකේ මෙන්න මේ බකට් එකට තමයි දාගන්න තියෙන්නේ. මේ අපි දැනටමත් V ගෝණියක් මෙතනට දාලා තියෙන්නේ. යන්ත්‍රය ක්‍රියාත්මක කරාට පස්සේ මේ V ගෝණියව මෙතනට දාලා V ටික යන්ත්‍රය ක්‍රියාත්මක කරාට පස්සේ මේ V වල තියෙන රොඩු ටික මැෂින් එකේම මෙතනින් ස්වයංක්‍රීයව ඉවත් කරගන්නවා. මෙතනින් රොඩු ටික ඉවත් කරාට පස්සේ V ටික මේ එලිවේටර් එක හරහා අපේ මැෂින් එකේ මෙන්න මේ කොටසට වැටෙනවා. මේ එලිවේටර් එක ඇතුලේ තියෙන්නේ බෙල්ට් එකක්. මේ බෙල්ට් එක ඇතුලේ මෙන්න මේ වගේ එලිවේටර් බකට්ස් තියෙනවා. එතකොට මේ එලිවේටර් බකට්ස් වලින් තමයි ඔයා මෙතනට දාන V ටික අපේ මෙන්න මේ බකට් එකට වැටෙන්නේ. එතකොට ඔයා දාන V ටික එලිවේටර් එක හරහා මේ කොටස හරහා මෙන්න මේ කොටසට V ටික වැටෙනවා. මේ එලිවේටර් එක හරහා එන V ටික අපේ ඊළඟට වැටෙන්නේ මෙන්න මේ බකට් එකට. මේ බකට් එකට වැටුණාට පස්සේ තමයි මේ බකට් එකේ තියෙන කොටස් දෙක හරහා ඒ V ටික අපේ සහල් බවට පත්වෙන ක්‍රියාවලියට මෙන්න මේ මැෂින් එකට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ මේ යන්ත්‍රයේ ප්‍රධානම ක්‍රියාවලිය වෙන කොටසට ඊට පස්සේ තමයි ඇතුළත් වෙන්නේ මෙන්න මේ චේම්බර් දෙකට. මේ චේම්බර් දෙක හරහා තමයි V ටික පොත්ත ඉවත් වෙලා පොලිෂ් වෙන කාර්යය සිදු වෙන්නේ. මේ චේම්බර් දෙක ඇතුලේ වෙන ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ තාප්න එක, මේ තියෙන්නේ පොලිෂනෙට් එක. එතකොට මේ චේම්බරේ තියෙන මෙන්න මේ දැති හරහා V ටික කැරකිලා අපේ මේ තියෙන පොලිෂනෙට් එක ඇතුළට එනවා. එතකොට මේ පොලිෂ් එවට පේනවා මේ ෂාප්න එකේ දැති තියෙනවා, මේ වගේ බ්ලේඩ් එකක් තියෙනවා. මේ බ්ලේඩ් එක හරහා ඇතුළට ගිහිල්ලා මේක කැරකෙද්දි තමයි V වල තියෙන පොත්ත ඉවත් වෙලා පොලිෂ් වීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අන්න ඒ විදිහට මේ මැෂින් එකේ වැදගත්ම ක්‍රියාවලිය වෙන 10 ටික නැත්නම් පොතු ටික ඉවත් වෙලා පොලිෂ් වෙලා වැටෙන මේ චේම්බර් දෙක හරහා වැටෙන සහල් ටික වැටෙන්නේ මෙන්න මේ හලයකට. එතකොට මෙන්න මේ හලයකට වැටෙන සහල් ටික මෙන්න මේ යට තියෙනවා වයිබ්‍රේට් මෝටර් එකක්. මේ වයිබ්‍රේට් මෝටර් එක ක්‍රියාත්මක වෙද්දී මේකෙන් කුණු සහල් ටික මෙන්න මේ කොටසින් එලියට එනවා. ඒ වගේම සහල් ටික අපේ ගල් වැලි ඉවත් කරන මැෂින් එකට මෙන්න මෙතන වැටෙනවා. දැන් ඔන්න අපේ යන්ත්‍රය හරහා පොතු ටික ඉවත් කරගෙන ඒ වගේම හුණු සහල් ටික ඉවත් කරගෙන 6N1000 මැෂින් එකේ ක්‍රියාවලිය අවසන් වෙලා තියෙනවා. එතනින් එහාට දැන් අපි කලින් කතා කරා මෙතනින් හුණු සහල් ටික වෙන් වෙලා මෙතන වැටෙද්දි අපේ හාල් ටික වැටෙනවා ගල් වැලි ඉවත් කරන යන්ත්‍රයට. ගල් වැලි ඉවත් කරන යන්ත්‍රයට හාල් ටික වැටුණාට පස්සේ මෙන්න මේ වැකියුම් පම්ප් එක හරහා ඒ සහල් ටික අපි ඊට පස්සේ ගල් වැලි ඉවත් කරන අපේ යන්ත්‍රයට ලබා දෙනවා. අපේ ගල් වැලි ඉවත් කරන යන්ත්‍රයට ලබා දෙන මේ සහල් ටිකේ තියෙන ගල් වැලි ටික අපේ මේ මැෂින් එකේ මේ කොටසට තමයි ඉවත් වෙලා වැටෙන්නේ. අන්න ඒ විදිහට අපේ ගල් වැලි ඉවත් වෙච්ච හාල් ටික මෙන්න මේ හලර එක හරහා අපිට අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන්. එතනක් තියෙනවා නම් හුණු සහල් අපිට මෙන්න මේ කෑල්ල හරහා අපිට ඒ ටික වෙනම වෙන් කරලා දෙනවා. අපේ මැෂින් එකේ චේම්බර් දෙක හරහා ඉවත් වෙන 10 රයිස් පොලිෂ් වගේම හුණු සහල් මේ කොටස හරහා අපේ සෙපරේටර් යුනිට් එකට යනවා. ඒ විදිහට එන හුණු සහල් 10 රයිස් පොලිෂ් ටික අපේ සෙපරේටර් මැෂින් එක හරහා සෙපරේට් කරලා මේ හරියෙන් රයිස් පොලිෂ් එනවා. ඒ වගේම මෙතනින් හුණු සහල් ටික එනවා. ඒ වගේම 10 ටික මෙන්න මේ බටේ හරහා එළියට යනවා. 6N1000 මේ යන්ත්‍රය හෝස් පවර් 10ක මෝටරයකින් ක්‍රියාත්මක වෙනවා වගේම අපේ ගල් වැලි ඉවත් කරන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ හෝස් පවර් 1ක මෝටරයකින්. ඒ වගේ සෙපරේටර් යුනිට් එක හෝස් පවර් 1කින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ සම්පූර්ණ කට්ටලෙම හෝස් පවර් 12කින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. තවත් එක් විශේෂ කාරණාවක් තමයි ඔයා මේ HDB ලොක්කා යන්ත්‍ර කට්ටලේ මිලදී ගද්දි ඔයාට මෙන්න මේ පැනල් බෝඩ් එකක් හම්බ වෙනවා. මෙන්න මේ පැනල් බෝඩ් එකත් ඔයාට හම්බ වෙන හින්දා
මේ යන්ත්‍ර සඳහා අවශ්‍ය සියලුම විදුලි සැපීමේ ක්‍රියාවලිය කරන්නේ මෙන්න මේ පැනල් බෝඩ් එක හරහා. ඉතින් මේ පැනල් බෝඩ් එක හරහා තමයි ඊට පස්සේ මැෂින් ඔන් ඔෆ් කරගන්න කටයුත්ත කරන්නේ. ඉතින් මේ පැනල් බෝඩ් එක හරහා මේ මැෂින් වලට විදුලිය ලබා දෙන හින්දා ඔයාට මෙන්න මේ මැෂින් වල HDB ලොක්කා මැෂින් වල කල් පැවැත්ම තවත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ පැනල් බෝඩ් එක හම්බෙන එක තවත් ඔයාට එක් සුවිශේෂී වාසියක්. HDB ලොක්කා මේ සම්පූර්ණ වීමෝල් කට්ටලේ ඔයාට 15,50,000කට HDB ඉංජිනේරින් ලංකාවේ තින් මිලදී ගන්න පුළුවන්.